අපි ඉංග්‍රීසියෙන් කතා කරන්න යද්දී මෙන්න මේ වගේ අවස්ථා ගොඩක් ඕන වෙනවා නේද? ශ්‍රී ලංකාවේ මිනිස්සු, ලෝකෙ මිනිස්සු, ගමේ මිනිස්සු, සරිහිරයේ කොටස්, පාසලේ සිසුන්. දැන් ඔය ගේයේ පාසලේ නේ ඒ පාසලට අයිති. දැන් ශ්‍රී ලංකාවේ මිනිස්සු. ඒ මිනිස්සු ශ්‍රී ලංකාවට අයිති. ලෝකයේ මිනිස්සු. ඒ මිනිස්සු ලෝකයට අයිති. ඔය අදහස නිර්මාණය කරන්න මොකෙන්ද? ඔය අදහස නිර්මාණය කරන්නේ මෙන්න මේ of කියන ප්‍රපෝෂන් එකෙන්. දැන් මේ බලන්නකො මෙතන. people මිනිස්සු of ශ්‍රී ලංකා. ශ්‍රී ලංකාවේ මිනිස්සු. දැන් ලෝකයේ මිනිස්සු කියලා කිව්වනම් people of the world. people of the world. දැන් මේ parts of the body ශරීරයේ කොටස්. parts of the body. parts of the body ශරීරයේ කොටස්. දැන් අපි කියන ගමේ මිනිස්සු කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ? people of the village. people of the village. දැන් මේ students of the school පාසලේ සිසුන්. students of the school පාසලේ සිසුන්. ඒ කියන්නේ පාසලට අයිති සිසුන්. බලන්න ලස්සන අවස්ථාවක් මතක තියාගන්න. නේ? අන්න ගේ කියන අදහස නිර්මාණය කරන්න, අයිතිය නිර්මාණය කරන්න අපි of කියන ප්‍රපෝෂන් එක පාවිච්චි කරනවා. මේ වගේ ලස්සන පාඩම් දැනගන්න ඉංග්‍රීසි වලින් අපේ පේජ් එක ෆලෝ කරලා තියාගන්න.